ඕම් කොල්ලනේ මාගම්පුර වාඩිය. එහෙනම් අපි වැඩ පටන් කරමු. කට්ටිය කලබලේ වැඩ. ලොකු වැස්සක් වහින්න හදන. ඇහෙනවනේ සද්දේ. අපි අද උදේවරුේ වැඩ කරලා හවස මාළු වැල්ලුවා. දැන් තමයි ආවේ. දැන් වෙලාව හවස 3:00ට විතර ඇති. වැස්සට කලින් අපි මාළු ටික කපලා සෝදගත්තා. මාළු කපන වීඩියෝ එක මම මේකට ඇඩ් කරේ නෑ. වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා. මේ ඇල තියෙනකන් අපිට වතුර වල ලොකු ගැටලුවක් නෑ. කොච්චර කලබල වෙලාවක් වුණත් කට්ටිය ආතල්ලේ අඩුවකුත් නෑ. සින්දුවක් දාගෙන, සිල්ලයක් ගාගෙන පුල් ආතල්ලේ තමයි වැඩේ කරගෙන යන්නේ. වැව් මාළු කපලා සෝදන්න ටිකක් වෙලා ගත වෙනවා. හොඳට සෝදන්නත් ඕනනේ. මාළු විතරක් සෝදලා බෑ. මාළු කපාපු පිහිත් සෝදන්න එපා. ඔය ඇහෙන්නේ සද්දේ. මාළු සෝදන කල් අපි යම් වාඩිය පැත්තට. ඕ මේ තියෙන්නේ අපේ පහල කෑම උයන වාඩිය. ඇලත් එක්කම තමයි හදලා තියෙන්නේ. මේ ලොකු මුට්ටියේ තියෙන නේ හාල් තිසල් කනකුත් එල්ලලා තියෙන්නේ. වාඩියේ වීඩියෝ එකක් වෙනම ගේන්නම්කො එහෙමීට. කොහොමද තැන හොඳයිද? ඔය තියෙන්නේ අපේ කෑම උයන වාඩිය පොඩ්ඩක් උඩහට ආවහම පේන මේ තියෙන ඇල. මේ වතුර බොන්නේ නම් නෑ හැබැයි හොඳේ. මේ තියෙන්නේ අපි රෑට නිදා ගන්න වාඩි දෙක. එකක් හදලා තියෙන්නේ කන්ටේනරේ උඩ, අනිත් එක එලින්ම ගහ උඩ. වාඩි ගැන විස්තරයක් මොනටම කියලා වීඩියෝ එකක් දාන්නම්කෝ. කන්ටේනර් එක නම් අපි පාවිච්චි කරන්නේ කබඩාව විදියට. අපේ ආයුධ පෝර එහෙම තියෙන එක. ඔන්න දර පලන්න ආපු එක්කෙනා මෙතන දර පලනවා. අලු හොද්ද හදන්න කොහොමද කට්ටිය උනන්දු? එකෙක් පලනවා එකෙක් අදිනවා. කොහොමද වැඩේ? දැන් දරත් හරි. දැන් මාළු හොදලා ඉවරයි. එහෙනම් අපි යා කොහොම හරි අපි අපේ වැඩ ටික වැස්සට කලින්ම ඉවර කරගත්තා. එහෙනම් අපි දැන් උයමු. අපිට ඕනි මේක හදන්න තක්කාරි, සුදු ලූණු, බීලූණු, අපිට කහත් ඕන, මිරිස් කුඩුත් ඕන. මේ මහවරු සාවේ නාන්න යන්නත් කතා. තව ඕනේ කරපිංචා. ආයෙම 3-5 රම්පෙකොළ දෙකකුත් කඩාගත්තා. ඕන් හයියෙන්ම වහින. දැන් ඉතින් නාලත් හමාරයි. දැන් ඉතින් හොද්ද හදලම නාන්න යනවා. එහෙනම් දරඩින්ගක් ලිපට දාලා ලිපේ අලු හැමත් අස් කරලා නැහැ. උදේ වියපු ගම පොඩ්ඩක් එහාට මෙහාට කරලා දරඩින්ග අවුලව ගමුකෝ. ඕන් ඇවිලෙව්වා. දැන් ඉතින් හට්ටිය තියාගන්න. කොහොමද වැස්සේ සද්දි? දැන් ඉතින් හට්ටිය හොඳට රත් වෙනකන් ඉන්න. අපි හට්ටිය හොදලානේ ගත්තේ. හට්ටියේ වතුර තියෙන. වතුර හිඳිනකන් ඉන්නත් එපා. ඕන් එතකම් වැස්ස කොහොමද බලන්නකො. ඔය තියෙන්නේ අපි මාළු කපන මේසි. ඒක උඩ තියෙන කොටේ උඩ තියලා තමයි අපි මාළු කපන්නේ. ඕම් පේනවනේ වරුසා. ඕන්න දැන් හට්ටිය රත් වෙගෙන එන්නේ. හොඳට හට්ටිය රත් වෙන්න ඕනේ. එතකන් අපි ඉතින් බලාගෙන ඉන්න. හොඳට ගින්දර දාන්නත් ඕනේ. දැන් නම් හට්ටිය රත් වෙලා. අපි පොල් තෙල් ටිකක් දාගත්තා. මදි වගේ හිතලා තව පොඩ්ඩක් දාගත්තා. දැන් අපි මේකට රම්පේ කරපින්ට සුදු ලූණු කොටාගෙන තියෙන ඒක දාගන්න. රම්පේ කරපින්ට සුදු ලූණු. දැන් හොඳට කවලම් කරගන්න. ගින්දර ටිකක් වැඩි නිසා හොඳට කවලම් කරන්න ඕන නැත්නම් කර වෙලා යනවා. කර වුණොත් හොද්ද රස නැති වෙනවා. හොඳට රම්පේ කරපින්ට සුදු ලූණු සුවඳ එනකන් කවලම් කරන්න. දැන් වැඩේ අපි දැන් දානවා තක්කාලි ලූණු. දාලා
හොඳට කවලම් කරගන්නවා අර ටිකත් එක්ක මික්ස් එක. මාළු හොද්ද හැඳි ගන්න බෑ මාළු කෑලි එකතු කරාට පස්සේ. වැව් මාළු හොද්ද හදන්න කලින් තමයි හැඳි ගන්නේ. ඒ හින්දා ඉතින් හදන්න කලින් ටිකක් වැඩිපුර හැඳි ගා ගන්න ඕන. මාළු කෑලි දාලා හැඳි ගෑවොත් කෑලි නැතුව තමයි කන්නේ. ටිකක් වෙලා හැඳි ගන්න වෙන නිසා වීඩියෝ එක ස්පීඩ් කරලා පෙන්නු. දැන් අපි මේකට 3-5 එකතු කරගන්න වෙලාව හරි. ඔන්න අපි දානවා මිරිස් කුඩු. ඇති පදමට දාගන්න ඕන. ඊට පස්සේ දානවා 3-5 ආයෙම කහ කුඩු. දැන් ඉතින් ආයෙමත් හැඳි ගෑමක් තමයි. ඒකත් ඉතින් හැඳි ගියා. දැන් ඉතින් මේකේ පදම අපේ නාහෙට තමයි දැනෙන්නේ. අපි දැන් මේකට එකතු කරගන්නවා මස් කරි හැඳි දෙකක්. ඕ තුනක්. සැර කන කට්ටියට ඉතින් ටිකක් සැරට දාගන්නත් පුළුවන්. ආයෙමත් පොඩ්ඩක් හැඳි ගාලා දැන් වැඩි වෙලා හැඳි ගන්නෙ නෑ. දැන් පදම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේකට එකතු කරගන්නවා වතුර. මාළු තියෙන ප්‍රමාණයයි අපිට හොද්ද අවශ්‍ය ප්‍රමාණය අනුව වතුර එකතු කරගන්න. වතුර වැඩි වුණොත් හොද්ද දිය රස වෙනවා. වැව් මාළු වල හොද්ද උකු වෙන තරමට තමයි රස වැඩි වෙන්නේ. හොද්ද උකු වෙන්න ඕන හින්දා තමයි අපි තක්කාලි ලූණු එහෙම දිය වෙන මට්ටමට වෙනකන් හොඳට සම්බ ගන්න තෙලේ. ඊට පස්සේ වතුර දාලා කවලම් කරද්දී ඒ ඔක්කොම දිය වෙලාම යනවා. දැන් අපි එකතු කරනවා ගම් මිරිස්. අපි මේකට දාන්නේ ගොරක පේස්ට්. එතකොට තව ටිකක් හොද්ද හොඳට උකු ගතියට එනවා. මාළු කෑලි වලට ලේසියෙන්ම ඇඹුල් එහෙමත් උරනවා. දැන් අපි ඒ හොඳට කවලම් කරලා මදි පාඩුවට වතුර ටිකකුත් දානවා. දැන් අපි එකතු කරනවා ලුණු. දැන් අපේ මාළු හොද්දා. දැන් අපිට තියෙන්නේ මේකට මාළු ගන්න. මාළු නොදා වුණත් මේක කන්න පුළුවන්. හැබැයි සැරයි. මේ මම වොයිස් කරන පළවෙනි වීඩියෝ එක. කැත වෙන්නත් පුළුවන්. හොඳ නරක කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා support එකක් දෙන්න. කමෙන්ට් එකක් දාන්න. දැන් අපි හොද්ද හොඳට හැඳි ගාලා ලුණු ගොරක හොද්දේ හොඳට දිය කරගන්න. දැන් තක්කාලි එහෙම හොඳට දිය වෙලා තියෙනවා. ඕන්න මාළු ටික දාගන්න. මාළු ටික එකතු කරපු ගමන්ම අපිට මේක හොඳට කවලම් කරන්න පුළුවන්. එකතු කරලා විනාඩි 5ක්වත් තැම්බුණොත් ආයේ හැඳි වලින් කවලම් කරන්න බෑ. මාළු හොද්දේ තැම්බෙද්දි කෑලි මෙලෙක් හැඳි දාලා කවලම් කරගම මාළු කෑලි ටික කුඩු වෙලා යනවා. ඊට පස්සේ ඉතින් වැව් මාළු කෑලි නැතුව තමයි කන්නේ.
ඔයාලත් මේ විදිහට මාළු හොද්දක් හදලා රස කොහොමද කියලා කියන්නකෝ. දැන් ඉතින් මාළු හොද්ද තැම්බෙන්නයි තියෙන්නේ. වෙලාවක් තැම්බුණාම මාළු හොද්ද මෙන්න මෙහෙමයි අපි කවලම් කරන්නේ. එහෙම කවලම් කරලා ආයෙ ලිපෙන් තියලා අපි දැන් යනවා නාන්න. හොද්ද ලිපේ කොල්ලෝ ඇවි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.